සැඟවුණු ලක්ෂණ පහ ඔබ තුලත් තියෙනවා නම් ඔබත් තනිකමින් දුක් විඳින පුද්ගලයෙක් වෙන්න පුළුවන්. අංක 1. ඔබ ආවට කොච්චර මිනිස්සු හිටියත් ඔබ කාලය ගත කරන්නේ ඔබේ දුරකථනයත් සමගයි. ඒ මොකද අතුලාන්තයෙන් ඔබ ලොකු අරගලයක ඉන්නේ මේ අයත් එක්ක මම සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ඔබට ලොකු මහන්සියක් දැනෙනවා. ඒ වගේම ඔබට රැයට හරියට නිින්ද යන්නේ නැහැ. සමීක්ෂණ වලිනුත් හොයාගෙන තියෙනවා තනිකම සුව පහසු නිින්දක් නොලබන්න එක හේතුවක් කියලා. ඔබ නිතරම අලුත් බඩු මිලදී ගන්නවා. විශේෂයෙන්ම ඔන්ලයින් shopping මාර්ගයේ අද ඒක හරිම පහසුකාරයක් වෙලානේ. හැබැයි මේ බඩු ගොඩාක් අරගෙන ඔබ පුරවගන්නේ ඔබට ඇතුළාන්තයෙන් දැනෙන ඔබේ තනිකමේ හිස් බව. ඔබ සමාජශීලී වෙන්න උත්සාහ කරනවා. හැබැයි ඔබ ඒ තැන් වලට ගියාම ඔබට දැනෙන්නේ මේ තැන මට ගැලපෙන්නේ නෑ වගේ. ඒ වගේම අනිත් අය මාව ගණන් ගන්නේ නැහැ වගේ. ඔබ සැරින් සැරේට ටීවී බලනවා. චිත්‍රපටි ගොඩක් බලනවා. මේ ඔක්කොම ඔබ කරන්නේ අර ප්‍රසන්න නැති හැඟීම් ගැනීම ඇතුළාන්තේ ගොඩ ගහගෙනයි. එහෙම වෙන්න අවශ්‍ය නැහැ නේද? චෙස් පීටර්